ගොඩක් අය මගෙන් අහනවා මොකද මැඩම් මේ සතුට පවුල් සඳහා සංගීත චිකිත්සන වැඩසටහන කියලා. ඇත්තටම මේ වැඩසටහන මනෝවිද්‍යාත්මක ශිල්ප ක්‍රම, ප්‍රතිකාරාත්මක ශිල්ප ක්‍රම සහ ශාස්ත්‍ර අධ්‍යක්ීම් මුසුකොට මා විසින්ම නිර්මාණය කරන ලද සුවිශේෂ මනෝවිද්‍යාත්මක හා ප්‍රතිකාරාත්මක වැඩසටහන. සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන සංගීත ප්‍රතිකාරය මුසු පැය 3ක 3:00ක මනෝවිද්‍යාත්මක ලස්සන වැඩසටහන. මෙහිදී කෙරෙන්නේ සැමියා බිරිඳ මනෝවිද්‍යාත්මකව හඳුනා දෙන එක. පිරිමියාගේ සහ ගැහැණියගේ බ්‍රේන් එකේ නියුරෝසිස් සිස්ටම් එක වෙනස්. ඒ වෙනස් වීම නිසා බිහේවියර්ස් වෙනස් වෙනවා. හැසිරීම වෙනස් වෙනවා. දෙදෙනාගේම හැසිරීම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ දෙන්නා සිතුවිලි වලින්, හැසිරීම වලින්, ශරීරයෙන් වෙනස් දෙන්නෙක්. හැදෙන වැටෙන ආකාරය අනුවත් චර්යාවන් වෙනස් වෙනවා. පිරිමියාගේ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනය තියෙනවා. කාන්තාවගේ ඊස්ට්‍රජන් කියන හෝමෝනය තියෙනවා. ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන එකත් කාන්තාවගේ දක්නට ලැබෙනවා. මේ හෝමෝන වල ක්‍රියාකාරීත්වය වෙනස්. ඒ නිසා හැසිරීම වෙනස්. ඇත්තම කියනවා නම් විවාහය කියලා කියන්නේ එළහරකයි මීහරකයි එකට බැඳලා එක ගමනක් යනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. මම දකින්නේ එහෙමයි. එළහරක ගොඩට අදිනවා, මීහරක මඩට අදිනවා. මෙන්න මේව ගලපා ගැනීමම තමයි විවාහය කියලා කියන්නේ. විවාහයේ සාර්ථකත්වය කියලා කියන්නේ. බිරිඳ සැමියා හඳුනා ගැනීමම සාර්ථක විවාහ ජීවිතයකට අඩිතාලමක් වෙනවා. මේ වැඩසටහනේ අන්න ඒක කරනවා. ගොඩක් අය මැසිවිලි නගනවා. බිරිඳට තරහ යන කියන දේ අහන්නේ, කොයි වෙලෙත් කියවනවා. කලකිරලා වගේ ජීවිතේ ඉන්නේ. සැමියාට තරහ යනවා. පවුල ගැන හොයන්නේ. ඉස්සර වගේ නෙමෙයි. වයිෆ්ට ආදරේ නැහැ. එක්ක නැතිනම් වෙනත් කෙනෙක් එක්ක පැටලිලා. එහෙම නැත්නම් වෙන මොනම හරි එබ්බෙයකටපත් වෙලා. ඇයි මෙහෙම වෙන්නේ? මොනවද ඒකට කරන්න ඕනේ? ඒකට තමයි සතුට පවුල් වැඩසටහන අවශ්‍ය වෙන්නේ. දෙදෙනාම මනෝවිද්‍යාත්මකව හඳුනා ගැනීම තුළම ගැටලු රාශියක් निराකරණය වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න. බිරිඳ ඉල්ලන දේද ඔයා දෙන්නේ. ඔයාට ඕන දේද බිරිඳට දෙන්නේ. සහ සැමියාට ඕන දේද බිරිඳට දෙන්නේ. බිරිඳට ඕන දේද සැමියාට දෙන්නේ. මොනවද බිරිඳ ඉල්ලන්නේ? මොනවද සැමියා ඉල්ලන්නේ? කවුද මේ ගැහණිය? කවුද මේ පිරිමියා? මනෝවිද්‍යාත්මකව හඳුනගන්න කැමතිද? එහෙනම් සතුට පවුල් වැඩසටහන ඔයාට ගොඩක් වැදගත් වෙනවා. දෙමව්පියන් සතුටින් සිටීමම දරුවන්ගේ සතුටට, මානසික සංවර්ධනයට, මොළයේ සංවර්ධනයට හේතුවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. කවුද මේ දරුවා? දරුවට ඕන දේද දෙමව්පියන් දෙන්නේ? දෙමව්පියන් දෙන දේ දරුවට දැනෙනවද? ගොඩක් දරුවෝ කියන දේ අහන්නේ. හිතුවක්කාර දඟලනවා. කිසි අරමුණක් නැහැ වගේ හැසිරෙනවා. පාඩම් කරන්නේ, පාඩම් මතක හිටින්නේ. කලහකාරී, ෆෝන් එකට, ටීවී එකට ඇබ්බැහි වෙලා. කොහොමද මේ වගේ දරුවෝ ගලවගන්නේ? කොහොමද දරුවන්ට දැනෙන්න ආදරේ කරන්නේ? මේ වැඩසටහනෙන් මේ දේවල් කියලා දෙනවා. දරුවන්ට මනෝවිද්‍යාත්මක හඳුනා ගැනීම කියලා දෙනවා. ඒ වගේම මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකම්, සංගීත ප්‍රතිකාරයන්, මනෝ ප්‍රතිකාරයන් ග්‍රාහ්‍යයක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. බිරිඳ සැමියා අතර ශක්තිමත් බැඳීමක් ඇති වෙන්නට, දරුවා දෙමාපියන් අතර ශක්තිමත් බැඳීමක් ඇති වෙන්නට හොඳ අඩිතාලමක් මේ වැඩසටහනින් දානවා. එයම දරුවන්ගේ ගැටලු වලට ප්‍රතිකාරයක් බවට පත් වෙනවා. ශක්තිමත් බැඳීම. මේ වැඩසටහන කෙටියෙන්ම කිව්වොත් සුන්දර පවුලක් නිර්මාණය කිරීමට කද්දිම අඩිතාලම මේ වැඩසටහනින් ලැබෙනවා. ආදරණීය අර්ථවත් ගීත ගායනා රාශියක් මේ තුල අන්තර්ගත වෙනවා. දුකින් සිටින පවුල් සතුට කරන්නට, සතුටෙන් තියෙන පවුල් තව තවත් සතුටෙන් පුරවන්නට සතුට පවුල් වැඩසටහන ඔබගේ කාන්තා සමිතියට, තවත් සමිතිවලට, සුබසාධක සංගම්වලට, ආයතන නිලධාරීන්ගේ එකමුතුවට, ඔබගේ පවුලේ පරිසරයේ පවුලේ අයගේ එකමුතුවට ගෙන්ව ගන්න පුළුවන්. සහ සේවක ඵලදායීත්වය වැඩි කිරීමටද සතුට පවුල් වැඩසටහන යොදාගත හැකි බව කිව යුතුමයි. සැමියා බිරිඳ දරුවන් සතුටින් ආදරණීයව ජීවත් වෙන්නට කැමති පවුලක් නම් අනිවාර්යෙන්ම මේ වැඩසටහන කරනවාමයි. වැඩසටහනකට සහභාගී වෙනවාමයි. කතා කරන්න අපිට පුළුවන් ඔයාලට උදව් කරන්න. මේ වැඩසටහන පැවැත්වීමට අදහස් කරන්නේ නම් තිරයේ දැක්වෙන WhatsApp අංකයට ඉක්මනින් ඇමතුමක් දීම හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ආචාර්ය ශිරෝමි සොයිසා මහත්මිය විසින් දිවයින පුරා පවත්වනු ලබන සතුටු පවුල් සඳහා මනෝවිද්‍යාත්මක සංගීත චිකිත්සන වැඩසටහන ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට නොමිලේ පැවැත්වීමට අපි සූදානම්.
ප්‍රවාහන ගාස්තු පවණක් ප්‍රමාණවත් බව කිව යුතුයි.